හරි සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මම මේ වීඩියෝ එක දාන එකේ අරමුණ තමයි අපි මේ වෙද්දී ෆිසිකල් පන්ති පටන් අරගෙන දවස් දෙකක් වෙනවා. මේ ෆිසිකල් පන්ති වලට ඉදිරියට සහභාගී වෙන්න ඉන්න අනත් අපේක්ෂා කරන ළමයින්ට අපි පළවෙනි සති දෙක තුල කතා කරලා තියෙන තියරි විෂය කොටස් මොනවද කියලා දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. එතකොට අපේ ඊළඟ දවසේ සහභාගී වෙන්න ඉන්න ළමයින්ට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඒ තියරි විෂය කොටස් සම්පූර්ණ කරගෙන පන්තියට සහභාගී වෙන්න. අපි තාම සුළු තියරි කොටසක් තමයි අවසන් කරලා ඉවර කරේ. මේ වීඩියෝ එකෙන් මම ඉක්මනට ඒ තියරි විෂය කොටස් නැවත මතක් කරලා දෙන එක සහ අපේ සහභාගී නොවන ශිෂ්‍යයෙක්ට ගැප් එකක් නැතිව පන්තියට සහභාගී වෙන්න පුළුවන් මේ තියරි කොටස් ටික සම්පූර්ණයෙන් ඉගෙන ගත්තට පස්සේ. රයිට්. අපි පළවෙනි පාඩම පටන් ගත්තා. පාඩමේ නම තමයි ඒකක හා මාන. මිනුම් ඒකක හා මාන ඒ යටතේ මුලින්ම භෞතික රාශි පිළිබඳ ඉගෙන ගත්තා. භෞතික රාශි පිළිබඳ ඉගෙන ගත්තා. එතකොට භෞතික රාශියක් කියන්නේ පද්ධතියක් සතු යම්කිසි ගුණයක්. හරිද? පද්ධතියක් සතු යම්කිසි ගුණයක් අගයක් ලෙස වයින්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒක ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. අන්න ඒ වගේ එකට අපි කියනවා භෞතික රාශියක් කියලා. අයන්නම් භෞතික රාශියක් කියන්නේ මේ පද්ධතියක් සතු යම්කිසි ගුණයක්. හරිද? පද්ධතියක් කිසි යම්කිසි ගුණයක් භෞතික රාශියක් කියන්නේ ගුණයක්. හැබැයි අගයක් ලෙස වයින්න පුළුවන් වෙන්නත් ඕනේ. අගයක් ලෙස මැනිය හැකි වේ යුතුයි. ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. ප්‍රකාශ කළ හැකි විය යුතුයි. උඩ අගයක් ලෙස වයින්න පුළුවන් සහ ප්‍රකාශ කරන්න පුළුවන් පද්ධතියක් සතු ගුණයකට අපි කියනවා භෞතික රාශියක් කියලා. දැන් උදාහරණයක් අපි ගමු. අල්මාරියක්. අල්මාරියක මෙන්න අල්මාරියක් තියෙනවා. මේ අල්මාරියේ මෙන්න මේ අපි හිතමු මෙන්න මෙච්චර තමයි දිග, මේ පළල සහ උස. හරිද? මේ දිග කියන මිනුම ගත්තොත් නැත්නම් දිග කියන ගුණය ගත්තොත් මේ දිග මට මයින්න පුළුවන් සහ ප්‍රකාශ කරන්නත් පුළුවන්. මයින්නත් පුළුවන් ප්‍රකාශ කරන්නත් පුළුවන්. එතකොට අපි මේකට මේ දිග කියන කෙනාට අපි කියන්න පුළුවන් භෞතික රාශියක් කියලා. හරිද? ඊට පස්සේ අපි ගමු බෝතලයක්. මේ බෝතලයට අල්ලන පරිමාව. මේ බෝතලයට අල්ලන පරිමාව මයින්න බැයිද? මයින්න පුළුවන්. කොහොමද? මේකට වතුර ගොඩක් පුරවලා ඊට පස්සේ වතුර කට ළඟටම පුරවලා මිනුම් සරාවක් ඔයක් පාවිච්චි කරලා යන්නවනේ මිනුම් සරාව. ඔය ගහලාදී වතුර ටික හලනවා මිනුම් සරාවට. හලලා පරිමාව ගණනය කරන්න පුළුවන්. ඒකට මේ වගේ පරිමාව කියන දේ ගණනය කරන්න පුළුවන් සහ ඒක පරිමාව ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඒකට අන්න ඒ වගේ අගයක් ලෙස මයින්න පුළුවන් සහ ප්‍රකාශ කරන්න පුළුවන් දේවල් වලට අපි කියනවා භෞතික රාශියක් කියලා. හරිද? දැන් උදාහරණ විදිය ගත්තොත් දිග කියන ගුණය පද්ධතියකට දිග ස්කන්ධය මයින්න පුළුවන්. අපි තරාදියකට නැග්ගොත් අපේ ස්කන්ධය මයින්න ඕන. අපේ ස්කන්ධය මයින්න අපි නගිනවා තරාදියකට. තරාදියෙන් නැග්ගම මට මගේ ස්කන්ධය මැනගන්න පුළුවන්. ඒක අපි සතු ගුණයක්. මම කියන පද්ධතිය සතු ගුණයක්. හරිද? එතකොට දිග මයින්න පුළුවන්, ස්කන්ධය මයින්න පුළුවන්. ඒක ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් මම සතු තව ගුණයක් කියන්න බෑ. මම සතු තව ගුණයක් අපි හිතමු සෙනෙහස කරුණාව වගේ ගුණයක්.
සෙනෙහස කරුණාව වගේ ගුණයකට මට අගයක් දෙන්න බෑ. අගයක් මම 10ක් ආදරෙයි. නේ අගයක් ගන්න බෑනේ. මම 100ක් කරුණාවන්තයි. එහෙම කියන්න බෑනේ. කියන්නේ අගය සෙනෙහස කරුණාව ආදරය වගේ මගේ සතු ගුණ තරහව කෝපය ලැජ්ජාව ඒවා ඔක්කොම අපි සතු ගුණ. හැබැයි ඒවා මයින්ඩ් බෑ. නේ ප්‍රකාශ කරන්නත් බෑ. මම 100ක් තරහයිවත් එක්ක මම ගොඩක් තරහයි කියන නිසා අගයක් කියන්න බෑනේ. අන්න ඒ වගේ ගුණ භෞතික රාශිය වලට ගන්න. ඊට පස්සේ දිග ස්කන්ධය කාලය ඔන්න වගේ මයින්ඩ් පුළුවන් ගුණ. අන්න ඒවට තමයි භෞතික රාශිය කියන්නේ. අපි මෙතනින් ඉහළ සිලබස් එකේ අපි මේ භෞතික රාශිය, විවිධ භෞතික රාශිය පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. අර වගේ භෞතික නොවන රාශීන් පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නෑ අපේ සිලබස් එකේ. ඒකට භෞතික රාශියක් කියන්නේ පද්ධතියක් සතු යම් කිසි ගුණයක් අගයක් ලෙස මයින්ඩ් පුළුවන් වෙන්නත් ඕනේ ප්‍රකාශ කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ වගේ ඒවට කියනවා අපි භෞතික රාශිය කියලා. මේ පාඩමේදී භෞතික රාශි පිළිබඳ ඉස්සරහට අපි දීර්ඝ අධ්‍යයනයක් කරනවා මේ විෂය නිර්දේශය තුල විවිධ භෞතික රාශීන් පිළිබඳව. ඒකට උදාහරණ විදිහට මේව දාගන්න පුළුවන් භෞතික රාශීන් සඳහා. හරි. ඊට පස්සේ මේ භෞතික රාශීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන්. භෞතික රාශීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන්. එකක් තමයි ඍජුවම ඉන්න පුළුවන් භෞතික රාශි. සහ වක්‍රවම ඉන්න පුළුවන් භෞතික රාශි. භෞතික රාශි ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි ඍජුවම ඉන්න පුළුවන් වක්‍රවම ඉන්න පුළුවන්. භෞතික රාශි ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි ඍජුව මැනිය හැකි ඍජුව මැනිය නොහැකි. ඍජුව මයින්න පුළුවන් භෞතික රාශි ගණයට වැටෙන්නේ මේ දිග ස්කන්ධය කාලය වගේ දේවල්. දිග ඍජුව මයින්න පුළුවන් මීටර රූලේ. ස්කන්ධය ඍජුව මයින්න පුළුවන් තරාජයේ. තෙදඩ තුලාවෙන් තමයි අපි සාමාන්‍ය ඒ ලෙවල් සිලබස් එකේ ස්කන්ධ මයින්න. කාලය ඔරලෝසුවෙන් ඍජුව මයින්න පුළුවන්. පස්සේ උෂ්ණත්වය ඍජුව මයින්න පුළුවන්. මොකද්ද උෂ්ණත්ව මානය මයින්න. ඍජුව මයින්න බැරි ඒවා වේගය ඍජුව මයින්න බෑනේ. දුර හොයලා දුර කාලයෙන් බෙදලා තමයි ගන්න ඕනේ. පස්සේ පීඩනය මට ඍජුව මයින්න බෑ. පීඩනය ඍජුව මයින්න බෑ. බලය බෙදලා වර්ගඵලෙන් දැන් සමහර පීඩන මාන හැම දිනවා. මේ පීඩනය ඍජුව මයින්න. ඒ වුණාට අපි පීඩනය අපි ගන්න බලය බෙදීම වර්ගඵලෙන්නේ. හරිද? බලයත් මට ඍජුව මයින්න බෑ. බලයම ඉන්න වෙන්නේ ස්කන්ධය තොරණේ වැඩි කරලා. තොරණේ ඍජුව ඉන්නත් බෑ. තොරණේම ඉන්න වෙන්නේ ප්‍රවේගය කාලයෙන් බෙදලා. ප්‍රවේගය ඍජුව ඉන්නත් බෑ. ප්‍රවේගය ඍජුව ඉන්න වෙන්නේ විස්ථාපනයේ කාලයෙන් බෙදලා. අන්න දිග තම විස්ථාපනය කියන්නේ කාලයෙන් බෙදලා තමයි මම ප්‍රවේගයම ඉන්නේ. ඒකට ප්‍රවේගයම එන්නොත් මට පුළුවන් ප්‍රවේගය වෙන්නත් මට පුළුවන් ප්‍රවේගය වෙන්නත් මට පුළුවන් ත්වරණය හොයන්න. ත්වරණය වෙන්නත් පුළුවන් බලය වෙන්න. බලය වෙන්නත් පුළුවන් පීඩනය හොයන්න. කොහොම තමයි. එතකොට අපි භෞතික රාශි ඍජුව මැනිය හැකි සහ ඍජුව මැනිය නොහැකි කාණ්ඩ ගණයට දාන්නේ. ඍජුවම ඉන්න පුළුවන් කියන්නේ අපිට තියෙන මිනුම් උපකරණයක් භාවිතා කරලා මට අදාළ භෞතික රාශියට අගයක් ගන්න පුළුවන් වෙන්න ඕන. අපි ඒවට කියනවා ඍජුවම ඉන්න පුළුවන් භෞතික රාශිය කියලා. ඍජුවම ඉන්න බෑ කියනවා. හරි ඍජුවම මැනිය හැකි භෞතික රාශිය මගින් මෙන්න මේවා ඉදිරිපත් කරන්න පුළුවන්. මේවා මගින් මේවා ඉදිරිපත් කරන්න පුළුවන්. මේවා ඍජුවම ඉන්න බෑ. දැන් පීඩනයම ඉන්න නම් වතුර බටයක පීඩනයම ඉන්න ඍජු උපකරණයක් තියෙනවා. ප්‍රෙෂර් ගේජ් කියලා කියන්නේ පීඩන මාන කියන්නේ. අන්නේ ප්‍රෙෂර් ගේජ් මගින් නම් වතුර පීඩනය ඍජුවම ඉන්න පුළුවන්. හැබැයි සමස්තයක් ලෙස පීඩනය අපිට ඍජුවම ඉන්න බෑ. අපි බලය වර්ගඵලයෙන් බෙදලා තමයි මේ පීඩනය සඳහා අගයක් ලබා ගන්නෙ. හරි.
ඊට ඔය ටික තමයි අපි සාකච්ඡා කරන්නේ. මේක නෝට් එකේ දාගන්න. මේක නෝට් එකේ මේ විදිහට දාගත්තා. රයිට්. ඊට පස්සේ අපි සාකච්ඡා කරා ඒකකයක්. හරිද? ඒකකයක් කියන්නේ මොකද්ද කියලා. යුනිට් එකක් කියලා කියන්නේ භෞතික රාශියක්. දැන් අපි උදාහරණයක් කරගත්තොත් උදාහරණයක් ගත්තොත් පෙට්ටියක් තියෙනවා උඩ. ඒකකයක් කියන්නේ යුනිට් එක. ඒකකය. හරිද? ඒකකය නැත්නම් යුනිට් එක. දැන් අපි මේ තියෙන බොක්ස් එක. මොකක් හරි කාඩ්බෝඩ් බොක්ස් එකක් කියලා හිතන්නකෝ. මේ බොක්ස් එකේ පරිමාව අහනවා. මං කියනවා පරිමාව යම් භෞතික රාශියක් ඍජුව හෝ වක්‍රව ගැනීමට යම් කිසි භෞතික රාශියක් ඍජුව හෝ වක්‍රව ගැනීමට යොදා ගන්නා නැත්නම් තෝරා ගන්නා යම් කිසි භෞතික රාශියක් ඍජුව හෝ වක්‍රව ගැනීමට තෝරා ගන්නා මූලික පරිමාණය ඒකකයේ ලෙස හඳුන්වන්නේ. යොදා ගන්නා මූලික පරිමාණය ඒකකයේ ලෙස හැඳින්වේ. හරි. අපි උදාහරණයක් ගැන කතා කරොත් දැන් දිගමයින්න ඒකක කීපයක් තියෙනවා. උදාහරණ විදිහට ගත්තොත් දිගමයින්න ඒකක කීපයක් තියෙනවා. දැන් දිගමත්තොත් දිගමනින්න තියෙනවා ඒකක අපි දන්නවා මීටරය. කිලෝමීටරය. වගේ විවිධ එක්ක දානවා. බස් සතපුම් සෙන්ටිමීටර්. ඔන්න ඔය වගේ විවිධ ඒකක මත දිගමනින්න පාවිච්චි කරන්න පුළුවන්. යම් කිසි අගයක් මීටර් 20යි කියලා ඉදිරිපත් කරොත් ඒකේ අදහස වෙනස්. ඒ 20 කියලා දේ දැන් අපිට දිග මීටර් 20යි. තව දැනක් කියනවා දිග කිලෝමීටර් 20යි. තව දැනක් කියනවා සතපුම් 20යි. තව දැනක් කියනවා සෙන්ටිමීටර් 20යි. එතකොට 20 වුණාට අගය මේ ඒකකෙත් එක්ක මට ඒ පිටවල දැනන්නේ අදහස වෙනස් වෙනවා. හරිද? ඒ කියන්නේ මීටර් 20ක් ගත්තොත් මීටර් 20ට වඩා මම දන්නවා කිලෝමීටර් 20 වැඩි. කිලෝමීටර් වඩා සතපුම් 20 ආසන්න වශයෙන් දැන් ලොකු වෙනසක් නැහැ. හරිද? සතපුමයි කිලෝමීටරය අතර පොඩි වෙනසක් තියෙනවා. සහ සෙන්ටිමීටර් 20 සෙන්ටිමීටර් 20 ගත්තොත් සෙන්ටිමීටර් 20 කියන්නේ එන පොඩි අගයක්. කිලෝමීටර් 20 සහ මීටර් 20 සහ සතපුම් 20ට සාපේක්ෂව. හරිද? ඒ නිසා අගය 20 වුණාට මේ ඒකකයක් සමග ප්‍රකාශ කරද්දී එයා පිළිබඳ අපිට අදහසක් ගැනීම පහසු වෙනවා. මොකද අපේ ඔළුවේ අදහසක් තියෙනවා මීටර් 20 සහ කිලෝමීටර් 20 අතර තියෙන පරතරය පිළිබඳව. හරි. ඊළඟට ස්කන්ධය අපි ගත්තොත් ස්කන්ධය අපි දන්නවා මිලිග්‍රෑම් වලින් මනිනවා. ඊට පස්සේ ග්‍රෑම් වලින් මනිනවා. ඒකක විවිධ ඒකක. කිලෝග්‍රෑම් විශාලයවම ඉන්න විශාල ස්කන්ධ මයින්න ටොන්. ඔන්න ඔය වගේ ස්කන්ධය මයින්නත් විවිධ ඒකක අපි පාවිච්චි කරනවා. හරි. එතකොට කාලය. මේ කාලය ගත්තොත් මම තුනක් ලියන්න. කාලය මයින්න අපි පාවිච්චි කරනවා තත්පරනේ. විනාඩි නැත්නම් මිනිත්තු. පැය දවස් අවුරුදු ඔය වගේ විවිධ ඒකක අපි පාවිච්චි කරනවා කාලය මයින්නත්. යම් කිසි භෞතික රාශියක් මයින්න විවිධ එකම එක කියන්නේ මේ ඒකක ගොඩක් තියෙන්න පුළුවන්. ඒකට මේ ඒකකයත් එක්ක ප්‍රකාශ කරාම මට ඒ පිළිබඳ භෞතික රාශිය පිළිබඳ වඩා හොඳ අදහසක් ලබා ගන්න පුළුවන්. හරි. උදාහරණ ටිකක් දාගන්න.
හරි. දැන් විවිධ රටවල් වල විවිධ ඒකක පද්ධති පාවිච්චි වුණා. හරිද? විවිධ රටවල් වල විවිධ ඒකක පද්ධති පාවිච්චි වුණා. විවිධ රටවල් වල විවිධ ඒකක පද්ධති පාවිච්චි වුණා. රාෂ්ට්‍ර එක මෙහෙමයි. අපි ඒකක පද්ධති අනුමාතුරා දාගන්න ඒකක පද්ධති කියලා. ඒකක පද්ධති. ඒකක පද්ධති. හරි. ඒකක පද්ධති කීපයක් ඉන්නවා. හරිද? පළවෙනි ඒකක පද්ධතිය තමයි දැන් මේ විවිධ රටවල විවිධ සීමා විවිධ රටවල විවිධ කාල සීමාන් වල විවිධ ඒකක පද්ධති පාවිච්චි වෙනවා. හරිද? දැන් අපි උදාහරණයක් ගත්තොත් පළවෙනි එක FPS පද්ධතිය. FPS පද්ධතිය. හරිද? FPS පද්ධතිය කියලා අපි කියන්නේ හරිද? පළවෙනි එක මේකේ දිග මේ පද්ධති හැදිලා තියෙන්නේ දිග ස්කන්ධය හා කාලය මයින ඒකකත් එක්ක. දැන් මේ FPS පද්ධතියේ හරිද දිගමනලා තියෙන්නේ අඩි වලින්. අඩි කියන්නේ ෆුට් නේ. අඩි. ෆුට්. ස්කන්ධය වල තියෙන රාත්තල් පවුන්ඩ්ස් වලින්. පවුන්ඩ්ස්. සහ කාලය වල තියෙන තප්පර වලින්. අන්න ඒ පද්ධතියට අපි කියනවා FPS පද්ධතියක් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ස්කන්ධය වල තියෙන්නේ රාත්තල් වලින්, දිග වල තියෙන්නේ අඩි වලින්, කාලය වල තියෙන්නේ තත්පර වලින්. හරිද? එතකොට ඔය පළවෙනි ඒකක පද්ධතිය. තව ඒකක පද්ධතියක් තියෙනවා දෙවෙනි එක. දෙවෙනි ඒකක පද්ධතිය කියන්නේ CGS. CGS පද්ධතිය. ඔය CGS පද්ධතියේ දිගමල්ලා තියෙන්නේ මොනවද? සෙන්ටිමීටර් නේ? දිගමල්ලා තියෙන සෙන්ටිමීටර්. ස්කන්ධය මල්ලා තියෙන්නේ ග්‍රෑම් වලින්. හරි? දිගමල්ලා තියෙන්නේ සෙන්ටිමීටර් වලින්. ස්කන්ධය මල්ලා තියෙන්නේ ග්‍රෑම් වලින්. කාලය මල්ලා තියෙන්නේ තප්පර වලින්. හරි? දිගමල්ලා තියෙන්නේ ග්‍රෑම් දිගමල්ලා තියෙන ග්‍රෑම් නෙමෙයි දිගමල්ලා සෙන්ටිමීටර්. දිගමල්ලා තියෙන සෙන්ටිමීටර්. ස්කන්ධය මල්ලා තියෙන ග්‍රෑම් සහ කාලය මල්ලා තියෙන තත්පර වලින්. ඔන්න ඔය තමයි CGS පද්ධතිය. ඊට තුන්වෙනි එක MKS පද්ධතිය. MKS. හරිද? MKS පද්ධතිය. MKS. එතකොට මේ පද්ධතියේ දිගමල්ලා තියෙන්නේ මීටර් වලින්. හරිද? ස්කන්ධය මල්ලා තියෙන්නේ කිලෝග්‍රෑම් වලින්. කිලෝග්‍රෑම්. සහ කාලය මල්ලා තියෙන්නේ තත්පර වලින්. තව එකක පද්ධතියක් තියෙනවා. හතරවෙනි. හරි? හතරවෙනි එක පද්ධතිය තමයි SI එකක පද්ධතිය. ඒ කියන්නේ දැනට ලෝකයේ පිළිගන්න ඒකක පද්ධතිය. අන්තර්ජාතික ඒකක ක්‍රමය. නැත්නම් SI ඒකක ක්‍රමය. මේක තමයි දැනට බහුලව නැත්නම් දැනට භාවිත වන ලෝකීය පුරාම පද්ධතිවල භාවිත වන ඒකක පද්ධතිය. අන්තර්ජාතික ඒකක පද්ධතිය. හරි. එතකොට දැන් මේ හැම එකේම මූලික භෞතික රාශි තුනක් මත මේ FPS පද්ධතියේ මූලික භෞතික රාශි තුනක් මතව තමයි ගොඩනැගිලා තියෙන්නේ. මූලික භෞතික රාශි තුනක් සහ මූලික ඒකක තුනක් භාවිත කරලා. CGS පද්ධතියත් අර මූලික භෞතික රාශිය තුනමයි හැබැයි වෙනස් ඒකක තුනක් පාවිච්චි කරලා ඒක ගොඩනැගිලා තියෙන්නේ.
MKS එකත් අර මූලික භෞතික රාශි 3යි ඊට අදාළ වෙනත් ඒකක 3ක් භාවිත කරලා තමයි ඒවා ගොඩනගලා තියෙන්නේ. අන්තර්ජාතික ඒකක ක්‍රමයේ තියෙනවා මූලික භෞතික රාශි 7ක් සහ ඊට අනුරූපව ඒකකත් 7ක්. භෞතික රාශි 7යි අපි ගැන කතා කරනවා ඒකක 7යි. ඊට අදාළ භෞතික රාශි වලට අදාළ ඒකක 7යි. ප්‍රධාන භෞතික රාශි 7ක් සහ ඒකක 7ක් භාවිත කරලා තමයි එන්න මේ අන්තර්ජාතික ඒකක ක්‍රමය නැත්නම් දැනට බහුලව භාවිත වන ඒකක ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ. හරි. ලියන මාතෘකාවක් මේ ටික ලියා ගන්න යන්නේ ලියන්න මෙහෙම right විවිධ ඒකක පද්ධති කියලා මාතෘකාවක් දාගත්තා. ඒක යටතේ ලියන්න මෙහෙම විවිධ රටවල් විවිධ පද්ධති හා කටයුතු කිරීමේදී විවිධ පද්ධතීන් හා කටයුතු කිරීමේදී මූලික භෞතික රාශීන් කීපයක් හඳුන්වා මම ටිකක් ස්පීඩ් කියනවා මට වීඩියෝ එක පොටි කරගන්න පුළුවන් හින්දා ඔයගොල්ලෝ පොඩ්ඩක් නවත්ත ලියා ගන්න. හරිද? පොඩ්ඩක් කීපයක් හඳුන්වා ඒවා ඇසුරින් අනෙක් භෞතික රාශීන් ගොඩනගා කටයුතු කරන ලදී. පහත දැක්වෙන්නේ එවැනි විවිධ ඒකක පද්ධති කීපයකි කියලා දාගෙන මේ 3-4 ලියා ගන්න. එතකොට FPS ක්‍රමයේ භෞතික රාශි 3ක් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. CGS ක්‍රමයත් භෞතික රාශි 3ක් පදනම් කරගෙන සහ ඒකක 3ක් පදනම් කරගෙන MKS එකත් භෞතික රාශි 3යි ඒකක 3යි. නමුත් අන්තර්ජාතික ක්‍රමයේ භෞතික රාශි 7ක් අර්ථ දක්වලා ඒ යටතේ ඊට අදාළ ඒකකත් 7ක් අර්ථ දක්වලා තමයි මෙම ඒකක ක්‍රමය නැත්නම් ඒකක පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ. හරි. ඔය ටික ලියා ගන්න ඉක්මනට. හරි. ඊට පස්සේ අනුමාත්‍රකාවක් දාගන්න අන්තර්ජාතික ඒකක ක්‍රමය. හරි. දැන් මෙන්න මේ ඒකක පද්ධති විවිධ රටවල් භාවිත කරද්දී ඒක හරි විවිධ රටවල් විවිධ ඒකක පද්ධති භාවිත කරද්දී දැන් කට්ටිය එකට එකතු වෙලා කරන වැඩ දිනවනේ. ඔය විද්‍යාත්මක කටයුතු හවුලේ කරන වැඩ එකක් විද්‍යාත්මක කටයුතු ඊට පස්සේ වෙලදාම වගේ දේවල් අන්න ඒ වගේ හවුලේ කරන වැඩවලදී විවිධ කට්ටිය විවිධ ඒකක පද්ධති භාවිත කිරීම අපහසුයක් වෙනවා. අද හවුලේ කරන වැඩවලදී දැන් තනියෙන් කරන වැඩ අවුලක් නැහැ. හවුලේ කරන වැඩවලදී රටවල් එකතු වෙලා කරන වැඩවලදී උදාහරණ ලෙස වෙලදාම අන්තර්ජාතික වෙලදාම බාණ්ඩ හුමාරු වගේ අන්තර්ජාතික වෙලදාමෙන් ඊට පස්සේ සහ විද්‍යාත්මක කටයුතු වලදී නැත්නම් ගණනය කිරීම වලදී මේ ඕක බාධාවක් වෙනවා. ඒ නිසා කට්ටිය එකතු වෙලා තීරණය කරනවා කට්ටිය එකතු වෙලා එක ඒකක පද්ධතියක් අන්තර්ජාතිකව කටයුතු කරද්දී එක ඒකක පද්ධතියක් යටතේ වැඩ කරන්න. අන්න ඒක තමයි අන්තර්ජාතික ඒකක ක්‍රමය කියලා කියන්නේ. මොකද කට්ටිය තනියම පාවිච්චි කරද්දී එකට එකතු කරලා කරන වැඩවලදී ඒක අවහිරයක් වෙනවා. ඒ නිසා කට්ටිය එකට එකතු වෙලා කරන වැඩ කරන්න අන්තර්ජාතික ඒකක ක්‍රමය කියලා ඒකක ක්‍රමයක් ගොඩනගාගෙන තියෙනවා. එතකොට වෙළඳාමේදී ඒක පහසුයි. මොකද වෙළඳාමේදී හැමෝම බරමයින්නේ කිලෝග්‍රෑම් වලින්. හැමෝම දිග ප්‍රකාශ කරන්නේ මීටර වලින්. නේ? හැමෝම කාලයමන්නේ තප්පර වලින්. අන්න ඒ වගේ කට්ටිය එකතු වෙලා කරන වැඩවලදී පහසුවක් විදියට හැමෝම එකම ඒකක පද්ධතියක් පාවිච්චි කරන්න තීරණය කරා. අන්න ඒකට අපි කියනවා අන්තර්ජාතික ඒකක ක්‍රමය කියලා. එතකොට ඒකෙන් හැතරම එදිනදා වැඩවලදී නැත්නම් මානව ශිෂ්ටාචාරයට පහසුවක් වෙනවා. එදිනදා කරන වැඩවලදී
කට්ටිය එකතු වෙලා කරන වැඩවලදී පහසුවක් වෙනවා. හරි. ලියන්න අන්තර්ජාතික ඒ ක්‍රමය කියලා දාලා මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න විවිධ රටවල් මිනුම් කිරීම සඳහා මන්ට ස්පීඩ් කියනවා ස්පීඩ් කියනවා ඔයගොල්ලෝ මේ පොඩ්ඩක් පෝස්ට් කරලා ලියාගන්න. අද විවිධ රටවල් විවිධ මිනුම් කිරීම සඳහා විවිධ ඒකක පද්ධති භාවිත කිරීම විවිධ රටවල් මිනුම් කිරීම සඳහා විවිධ ඒකක පද්ධති භාවිත කිරීම විද්‍යාවේ මෙන්ම මේ ශිෂ්ටාචාරයේ දියුණුවටද අවහිරයකි. මේ ශිෂ්ටාචාරයේ දියුණුවටද අවහිරයකි. විවිධ රටවල් විවිධ ඒකක භාවිත කිරීමෙන් ඇතිවන මූලික අවාසි දෙකකි. විවිධ රටවල් විවිධ ඒකක භාවිතා කිරීම විවිධ රටවල් විවිධ ඒකක පද්ධති භාවිතා කිරීම ඇතිවන මූලික අවාසි දෙකකි. පළවෙනි අවාසිය තමයි අන්තර්ජාතික වෙළඳ කටයුතු වලදී ඇතිවන අපහසුව. පළවෙනි තමයි අන්තර්ජාතික වෙළඳ කටයුතු වලදී ඇතිවන අපහසුව. වෙළඳ කටයුතු වලදී බරානම් ක්‍රියාත්මක ගණනය කරද්දී සමහර රටවල් ටොන් වලින් බannනවා. සමහර වල ග්‍රෑම්, මේ රාත්තල්, ග්‍රෑම්, කිලෝග්‍රෑම්. දැන් එක කට්ටිය රාත්තල් වලින් බන්නද්දී බර අනිත් කට්ටියම ඉන්නේ කිලෝග්‍රෑම් වලින්. තව කට්ටිය ග්‍රෑම් වලින්. ඒකට එහෙම බෑනේ. රටවල් ඔක්කොම එකතුලා එක විදිහකටම ඉන්න ඕනේ. ඒ නිසා තමයි අන්තර්ජාතික ඒ ක්‍රමය ආවේ. ඒකට පළවෙනි එක දාගන්න පළවෙනි එක විදිහට ලියන්න අන්තර්ජාතික වෙළඳ පොලේදී ඇතිවන අපහසුව. ඊට දෙවෙනි එක තමයි ලෝකයේ විද්‍යාඥයන් එකට එකතු වී සිදු කරන විවිධ විද්‍යාත්මක වැඩ කටයුතු වලදී හා නව සොයා ගැනීම පිළිබඳ අදහස් වමාරු කර ගැනීමේදී ඇතිවන අපහසුව. ඔන්න ඔය තමයි ප්‍රධාන අපහසුතා දෙක. හරිද? ඉතින් මේ වගේ නිසා අපි ඔක්කොම එකතු වෙලා එක එක ක්‍රමයක් පාවිච්චි කරමු කියලා කට්ටිය තීරණයක් ගත්තන්නේ. ඒකේ පද්ධතිය තමයි කියන්නේ අන්තර්ජාතික ඒක ක්‍රමය කියලා. හරි ලියන්න මෙවැනි හේතු නිසා විද්‍යාත්මක කටයුතු වලදී ලෝකයේ සියලු දෙනා එකට එකම පද්ධතියක් එකම ඒකක පද්ධතියක් භාවිත කිරීමට තීරණය කර SI ඒකක ක්‍රමය ඉදිරිපත් කරන ලදී. මේ යටතේ භාවිත කරන්නා වූ ඒකක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කළ හැක. කියන අන්තර්ජාතික ඒකක ක්‍රමය යටතේ භාවිත කරන ඒකක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක මේ යටතේ අන්තර්ජාතික ඒකක ක්‍රමය යටතේ මූලික භෞතික 7ක් භාවිත කරලා තමයි මේක හදලා තියෙන්නේ. නමුත් අන්තර්ජාතික ඒකක ක්‍රමය යටතේ භාවිත කරන ඒකක මේ 7ට ප්‍රධාන ඒකක 7ක් තියෙනවා. ඊට අමතරව මේ අන්තර්ජාතික ක්‍රමය යටතේ ඒකක ගොඩාක් තියෙනවා. විවිධ භෞතික රාශීන් ගොඩාක් ඉන්නවනේ. දැන් මූලික භෞතික රාශි 7යි. හැබැයි ඒකෙන් හැදෙන ඒවා අර ඒ වගේ හැදෙන ඒවාත් ගොඩාක් ඉන්නවා. ඒකට මූලික භෞතික රාශි සහ ඒකක ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙනවා. පළවෙනි එක තමයි මූලික ඒකක කියලා කියන්නේ මේ මූලික භෞතික රාශි 7 ඒකක 7ට. දෙවෙනි එක තමයි පරිපූරක ඒකක. තුන්වෙනි එක තමයි ව්‍යුත්පන්න ඒකක.
හරි. ඊට අපි ලියාගත්තේ මොකද්ද? අන්තිමට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට ඒකක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මූලික ඒකක, දෙවෙනි එක තමයි පරිපූර්ණක ඒකක, තුන්වෙනි එක තමයි ව්‍යුත්පන්න ඒකක. මේ මූලික ඒකක කියන්නේ මූලික භෞතික රාශි 7 ඒකක 7. පරිපූර්ණක ඒකක කියන්නේ පරිපූර්ණක භෞතික රාශි කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගේ ඒකක දෙකක් තියෙනවා. ව්‍යුත්පන්න භෞතික රාශි, ව්‍යුත්පන්න ඒකක කියන්නේ මේ මූලික භෞතික රාශි 7 ඇතුළෙන් ව්‍යුත්පන්න කරන්න පුළුවන් භෞතික රාශිය. නැත්නම් යම් කිසි භෞතික රාශියක් මට ඍජුවම ඉන්න බෑ. වක්‍රව තමයි මයින්නන්නේ. ඒවා අපි ලියනවා ව්‍යුත්පන්න භෞතික රාශිය කියලා. ඒව ලේඛක තමයි ව්‍යුත්පන්න ඒකක කියලා කියන්නේ. අපි ඔය ඉස්සරහට කතා කරනවා තව විස්තරාත්මකව දැනට සරලව ඔක ඔළුවේ තියාගන්න. හරි. ඊට පස්සේ අනුමාත්‍රකාවක් දාගන්න මූලික භෞතික රාශි. මූලික භෞතික රාශි සහ එහි ඒකක. මූලික භෞතික රාශි සහ මෙන්න මේ එහි ඒකක කියන්නේ මූලික ඒකක. මූලික භෞතික රාශි සහ මූලික ඒකක. අනුමාත්‍රකාවක්. මූලික භෞතික රාශි සහ මූලික ඒකක. හරි. SI ඒකක ක්‍රමයටදී මූලික භෞතික රාශි 7ක් හඳුන්වලා ඒ වලට ඒකක 7ක් අර්ථ දක්වලා තියෙනවා. අපිට මූලික භෞතික රාශි 7ක් තියෙනවා. මූලික භෞතික රාශීන් 7ක් තියෙනවා. මූලික භෞතික රාශීන් 7ක් තියෙනවා SI ඒකක ක්‍රමයටදී. ඊට අදාළ SI ඒකකයක් තියෙනවා. සහ ඊට අදාළ සංකේතයක් තියෙනවා. මූලික භෞතික රාශීන් 7ක් ඉන්නවා. ඊට අදාළ ඒකකයක් තියෙනවා සහ ඊට අදාළ සංකේතයක් තියෙනවා. හරි. පළවෙනි භෞතික රාශිය තමයි දිග. උඩ අන්තර්ජාතික ඒක ක්‍රමයට ඒක ක්‍රමයට අත් දක්වන මූලික භෞතික රාශීන් 7ක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි දිග. දිග මයින SI ඒකකයේ තමයි මීටර්. දිග මයින SI ඒකකයේ මීටර්. මීටර. ඒකේ සංකේතය තමයි එතකොට පළවෙනි භෞතික රාශිය තමයි දිග. දෙවෙනි එක තමයි ස්කන්ධය. ස්කන්ධය මයින SI ඒකකය තමයි කිලෝග්‍රෑම්. SI එකේ තමයි කිලෝග්‍රෑම්. එයාම ඉන්නේ සිම්පල් kg වල. මොනවා මම හිතා ගන්න සිම්පල් kg. කැපිටල් kg නෙමෙයි සිම්පල් kg. 3 කාලය. කාලය මයින් SI එකකේ තත්පර. තත්පරවල සංකේතය සිම්පල් s. සිම්පල් s. ඊට හතරවෙනි කෙනා හතරවෙනි මූලික භෞතික රාශිය තමයි තාපගතික උෂ්ණත්වය. තාපගතික උෂ්ණත්වය. තාපගතික උෂ්ණත්වය මයින SI එකකයේ තමයි මොකද්ද? කෙල්වින්. කෙල්වින් ප්‍රකාශ කරන්නේ සංකේතය කැපිටල් K. ඊළඟට පස්වෙනි කෙනා විද්‍යුත් ධාරාව. හරි. විද්‍යුත් ධාරාව වයින අන්තර්ජාතික ඒකකය තමයි ඇම්පියරය. ඇම්පියරය දෙන්නේ කැපිටල් A ගෙන්. ඊට පස්සේ ද්‍රව්‍ය ප්‍රමාණය ඊළඟ මූලික භෞතික රාශිය. ද්‍රව්‍ය ප්‍රමාණය මයින්නේ මවුල වලින්. මවුලය. ඒකකය සිම්පල් MOL. යාර මූලික භෞතික රාශිය වල 7 වෙනි එක තමයි දීප්ත තීව්‍රතාව. දීප්ත තීව්‍රතාව මයින්නේ කැන්ඩෙලා වලින්. කැන්ඩෙලා සිම්පල් CD. ඔන්නෝම ඒකක මූලික ඒකක භෞතික රාශිය 7ක් SI ඒකක ක්‍රමයටදී අර්ථ දක්වලා නැත්නම් අන්තර්ජාතික ඒකක ක්‍රමයටදී අර්ථ දක්වලා ඊට අදාළ ඒකක 7කුත් මෙන්න මේ විදිහට ඉදිරිපත් කරනවා.
ඒකට ලෝකයේ ඉන්න සියලු දෙනාම එකතු වෙලා අන්තර්ජාතික කටයුතු වලදී මෙන්න මේ දිගමයින් ඕනේ මීටර වලින්. ස්කන්ධයමයින් ඕනේ කිලෝග්‍රෑම් වලින්. කාලයමයින් ඕනේ තප්පර වලින්. උෂ්ණත්වයමයින් ඕනේ කෙල්වින් වලින්. ධාරාවමයින් ඕනේ ඇම්පියර් වලින්. මේ විදිහට ඉදිරිපත් ඒගොල්ලෝ සම්මතයකට ලැබුණා. ඔන්න ඔය සම්මතය තමයි අපි අන්තර්ජාතික ඒකකමය කියලා කියන්නේ. අපිත් මෙතනින් එහාට විද්‍යාත්මක කටයුතු අපි කරන්නේ. අපිත් අපේ භෞතික රාශිය 7 විදිහට ප්‍රධාන භෞතික රාශිය 7 විදිහට අද දක්වගන්නේ මේ 7 සහ මූලික ඒකක විෂයද අපි අද දක්වන්නේ මෙන්න මේ ඒකක 7. හරිද? එතකොට අපේ ව්‍යුත්පන්න භෞතික රාශිය කියන්නේ මේව ඇතුලින් ඉදිරිපත් කරන ප්‍රවේග තොරණත් මෙන්න මේව ඇතුලින් මේ ඒකක ඇතුලින් තමයි අපි ඉදිරිපත් කරන්නේ. හරිද? අපිට බෑ අනිත් ඒකක ඇතුලින් ඉදිරිපත් කරන්න. මොකද දැන් සම්මතය පිළිගන්න සම්මතය මේකේ ඉන්නවා. හරි. පොඩි දාගන්නකො. ආදාන කලින් මෙහෙම ලියන්න මූලික භෞතික රාශිය කියලා අනුමාත්‍රකාවක් දාගන්න. මූලික භෞතික රාශිය කියලා අනුමාත්‍රකාවක් දාගන්න. මේ ටික මතක තියෙන්න ඕනේ. විභාගෙදී MCQ එහෙම අහනවා. කෙලින්ම අහනවා මූලික භෞතික රාශියක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. මූලික භෞතික රාශියක් නොවන්නේ නම් මේ 7 නොවන කෙනෙක් වෙන්න ඕන. මූලික ඒකකයක් නොවන්නේ කියලා අහනවා. මූලික ඒකක මොනවද? ඒකක මේවා. මේකෙන් නොවෙන්නේ මොකද්ද කියලා අහනවා. ඉතින් අපි ප්‍රශ්නේ අඳුරගෙන උත්තරය ලියන්න දැනගන්න ඕන. හරි. ලියා ගන්න මෙහෙම මූලික භෞතික රාශිය කියලා දාගන්න. මූලික භෞතික රාශිය කියලා දාලා මෙහෙම ලියන්න. භෞතික විද්‍යාවේ මූලික භෞතික රාශි 7කි. භෞතික විද්‍යාවේ මූලික භෞතික රාශි 7කි. ඒවා මැනීම සඳහා යොදා ගන්නා ඒකක මූලික ඒකක හෙවත් මූල ඒකක ලෙස හඳුන්වයි. මූලික ඒකක හෙවත් මූල ඒකක ලෙස හඳුන්වයි. ඒවා මැනීමට යොදා ගන්නා එක මූලික ඒකක හෙවත් නැත්නම් මූල ඒකක හෙවත් නැත්නම් මූලික ඒකක හෙවත් මූල ඒකක ලෙස හඳුන්වයි. මෙහි මූල යනුවෙන් අදහස් කරන්නේ අන්තර්ජාතිකව පිළිගත් බවයි. මෙහි මූල යනුවෙන් අදහස් කරන්නේ අන්තර්ජාතිකව පිළිගත් බවයි. හරි. ඊට පස්සේ දාගන්න ඊට පස්සේ මෙන්න මේ වගුව ගහගන්න. මේ දින මූලික භෞතික රාශිය 7 මේ දින්නේ ඒකක 7. හරි. ඔය වගුව දාගන්න. හරි. මම මකනවා ඔයගොල්ලෝ පොඩ්ඩක් පෝස් කරලා අඳගන්න. හරි. ඊළඟට අපි යනවා මූලික භෞතික රාශිය 7 කතා කරා. ඊට පස්සේ තියෙනවා පරිපූර්ණ භෞතික රාශිය 7ක්. හතක් නෙමෙයි දෙකක්. පරිපූර්ණක භෞතික රාශිය දෙකක්. ඊළඟ නොමාතුකාවක් පරිපූර්ණක භෞතික රාශිය. පරිපූර්ණක භෞතික රාශිය දෙවෙනි එක. හරිද? පරිපූර්ණක භෞතික රාශිය. හරි. පරිපූර්ණක භෞතික රාශිය කියලා අපි අදහස් ගන්න කෝණයමයින භෞතික රාශිය. ලියන්න මෙහෙම. පරිපූර්ණක භෞතික රාශීන් දෙකක් පවතින අතර පරිපූර්ණක භෞතික රාශීන් දෙකක් පවතින අතර ඒවා මැනීමට යොදා ගන්නා ඒකක පරිපූර්ණක ඒකක ලෙස හඳුන්වනවා. පරිපූර්ණක භෞතික රාශි දෙකක් පවතින අතර ඒවා මැනීමට යොදා ගන්නා ඒකක පරිපූර්ණක ඒකක ලෙස හඳුන්වනවා. හරි. දැන් මෙහෙමයි. සාමාන්‍යයෙන් පරිපූර්ණක භෞතික රාශිය නැත්නම් පරිපූර්ණක ඒකක වලින්ම ඉන්නේ කෝණ. හරිද? කෝණ જાති දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි තල කෝණය, දෙවෙනි එක තමයි ඝන කෝණය. පළවෙනි එක තල කෝණය, දෙවෙනි එක ඝන කෝණය. අපි තල කෝණය සම්පූර්ණයෙන් ඉවරනකම් ওই පන්තිය සාකච්ඡා කරා. හරි ඒ නිසා මම මේ වීඩියෝ එකත් තල කෝණය කරලා ඉවර කරනවා. හරිද? අපි ඝන කෝණය සාකච්ඡා කරේ නෑ තාම පන්තියේ. මේ එනිදා අපි ඝන කෝණය සාකච්ඡා කරනවා. හරි මම තල කෝණයෙන් මේක ඉවර කරනවා. හරි තල කෝණය පළවෙනි එක. තල කෝණය කියන්නේ මොකද්ද? තල කෝණය කියන්නේ අර්ථ දක්වලා තියෙන්නේ වෘතයකට. වෘත්තාකාර වස්තුවකට. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. මේ වෘත්තාකාර වස්තුවක් ඇඳොත්
තලකෝණය කියන්නේ මෙන්න වෘත්තාකාර වස්තුවක් ගත්තොත් තලකෝණය කියන්නේ අපි මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් ඇඳුවොත්. අපි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය කෝණය මෙන්න කේන්ද්‍රික ඛණ්ඩය කේන්ද්‍රය ආපාතන කරන කෝණයට අපි කියනවා තලකෝණය කියලා. අපි නෝමල් අදින කෝණය. මුළු උඩල කාලෙන් පාවිච්චි කරා. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය නැත්නම් මෙන්න මේ ඡාපදිග මෙන්න මේ ඡාපදිග කේන්ද්‍රය ආපාතනය කරන කෝණයට අපි කියනවා මොකද්ද? මෙන්න ඡාපදිග කියලා ගමු. ඡාපදිග කේන්ද්‍රය ආපාදනය කරන කෝණයට අපි කියනවා තලකෝණය කියලා. හරිද? මේ තලකෝණය මයින්නේ රේඩියන් කියලා එකකින්. අංශක නෙමෙයි. අපි අංශක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා අදිනදා ජීවිතේදී. නමුත් අන්තර්ජාතිකව නැත්තම් අපි මේ අපේ සිලබස් එකේ යටතේ අපි තලකෝණය මයින්නේ රේඩියන් වලින්. හරිද? එහෙනම් අලුත් එකක් තලකෝණයේ ඒකකය රේඩියන්. භෞතික රාශිය තලකෝණය තලකෝණය මයින ඒකකය රේඩියන්. ඒකකය රේඩියන්. අනුමත මේ වරහන් ඇතුලේ RAD සංකේත මේක. SI ඒකකයේ මේක සංකේත මේක. රේඩියන් වල SI ඒකකය රේඩියන්. SI ඒකකය රේඩියන්. ඒකකය සිම්පල් RAD. ඒ කියන්නේ සංකේතය RAD. හරිද? තලකෝණය කියන්නේ වෘත්තාකාර වස්තුවක අපි තෝරා ගන්නා ඡාපදයකට අදාළ ඒ ඡාපදික මගින් සාධන කේන්ද්‍රික ඛණ්ඩය කේන්ද්‍රය ආපාදනය කරන කෝණයට. හරි? කේන්ද්‍රය ආපාදනය කරන කෝණයට. මෙන්න මේ ඡාපදික මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණයට අපි කියනවා මේ තලකෝණය කියලා. ඒක තලකෝණය අපි අද දක්වන්නේ වෘත්තයකට. වෘත්තය කේන්ද්‍රය මෙන්න මේ වෘත්තයේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය මෙන්න මේ ඡාපදික කේන්ද්‍රය ආපාදනය කරන කෝණයට අපි කියනවා තලකෝණය කියලා. අපි නෝමල් අදින කෝණය. ඒක අලුත් නමක් තියෙනවා දැන් තලකෝණය. මොකද තලීය වස්තුවක් නෙමේක. තලීය වස්තුවක් ඉඳන් අපි කියනවා තලකෝණය. තලකෝණය මච්චර කරලා අපි මෙන්න අංශක වලින් දැම්මා ඉන්නේ රේඩියන් වලින්. අද දැම්මා ඉන්නේ රේඩියන් වලින්. හරි. ඕක ඇඳලා දාගන්න උ තලකෝණය කියලා මේක ඇඳලා දාගන්න SI ඒකකයේ රේඩියන් සංකේතය RAD. හරි. එස අනුමාතුකාවක් දාගන්න රේඩියනේ අර්ථ දැක්වීම. හරි. රේඩියනේ අර්ථ දැක්වීම. රේඩියනේ කියන්නේ මොකක්ද? දැන් රේඩියන් කියලා දුන්නානේ. රේඩියනේ අර්ථ දැක්වීම. රේඩියනේ. හරි. ඒ රේඩියනේ කියන්නේ එහෙමයි. ඕනෑම අරයක් සහිත වෘත්තයක. හරිද? ඕනෑම අරයක් සහිත වෘත්තයක මෙහෙම මෙන්න අරය ඕනෑම අරයක් සහිත වෘත්තයක මෙන්න මේ අරය හරිද? ඔන්න අරය ඕනෑම අරයක් සහිත වෘත්තයක අරයට සමාන දුරක් මෙන්න මේ අරය මැනලා ඊට සමාන දුරක් අපි දුක සෙන්ටිමීටර් 5ක් කියලා. අරය සෙන්ටිමීටර් 5ක් නම් මෙයාමතත් සෙන්ටිමීටර් 5ක් ලකුණු ගන්න ඕනේ. මෙයාමතත් සෙන්ටිමීටර් 5ක්. මේ ඡාපදික සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕනේ. හරි? ඡාපදික සෙන්ටිමීටර් 5ක්. ඒ කියන්නේ අරය R. ඕනෑම අරයක් සහිත වෘත්තයක අරයට සමාන දුරක් ඡාපදික දිග විදිහට අරගෙන. ඒ කියන්නේ මේ දිග සෙන්ටිමීටර් 5යි නම් මේ දිග සෙන්ටිමීටර් 5යි. ඡාපදික සෙන්ටිමීටර් 5ක් විතර අරගෙන නිර්මාණය කරනවා. හරිද? නිර්මාණය කරනවානේ යම්කිසි වර්ගඵලයක්. මේ දිගට සමාන දිගකින් ඡාපයක් නිර්මාණය වෙනවා. ඕනෑම අරයක් සහිත වෘත්තයක අරයට සමාන දුරක්
මැනගෙන මේ අරය මැනගෙන ඊට සමාන දුරක් මේ ඡාපදිග මත ලකුණු ගන්නවා. ලකුණු කරාම ඒ ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරනෝනේ කෝණයක්. අන්නේ කෝණයේ අගය අපි 1 රේඩියන් කියලා කියනවා. හරි. මේ කෝණය රේඩියන් 1ක් ලෙස අත දක්වනවා. ඒ කෝණය රේඩියන් 1ක් ලෙස තමයි අපි අත දක්වන්නේ. රේඩියනය කියන්නේ ඕනෑම අරයක් සහිත වෘතයක අරයට සමාන දුරක් මැනගෙන ඒ දුර වෘතයේ ඡාපයේ ලකුණු කරාම ඒ ඡාපය කේන්ද්‍රය ආපාදනය කරන කෝණයට අපි කියනවා රේඩියන් 1ක් කියලා. හරි. රේඩියන් 1ක් කියලා අපි අර්ථ දක්වනවා. රයිට්. ලියන්න රේඩියන් අර්ථ දැක්වීම කියලා අනුමාත්‍රකාවක් දැම්මනේ. අර්ථ දක්වලා ලියන්න මෙහෙම. ඕනෑම අරයක් සහිත වෘතයක වෘතයේ පරිධියේ අරයට සමාන වන දිගක් සහිත වෘත්ත ඡාපයක් සැලකුව විට එම ඡාපය මගින් වෘත්තයේ කේන්ද්‍රය ආපාදනය කරන කෝණය එතම ගියොත් ඒ කේන්ද්‍රය ආපාදනය කරන තල කෝණයක්. හරිද? කේන්ද්‍රය ආපාදනය කරන තල කෝණය රේඩියන් 1ක් ලෙස අර්ථ දක්වයි. හරි. ඊට පස්සේ මෙන්න මේක අරගෙන මේක ලියා ගන්න. එතකොට රේඩියන් 1ක් කියලා කියන්නේ ඔන්න ඔකට. රේඩියන් 1ක් කියන්නේ මේකට. ඔන්න ඔක ගන්න. හරි. හරි. ඒ අනුව රේඩියනය කියන්නේ කෝණය වැනීමේ අන්තර්ජාතික ඒකකය. තමයි රේඩියන් කියන්නේ. ඊට අමතරව අපි බහුලව යොදා ගන්නවා අංශක කියන පරිමාණය කෝණය මනින්න. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳලා කෝණය මන්නේ අංශක කියන පරිමාණය. ඒ වුණාට රේඩියන් තමයි බහුතරයක් අන්තර්ජාතික ඒකක ක්‍රමය. ඒ නිසා අපි බහුතරයක් භාවිතා කරන අංශකත් එක්ක රේඩියන් අතර තියෙන සම්බන්ධතාවයට ප්‍රකාශනයක් අපි දැන් ලබා ගනිමු. අපි ඉගෙන ගත්තා රේඩියන් එක කියලා කියන්නේ යම්කිසි වෘතයක අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය රේඩියන් 1ක් කියලා. ඊට අමතරව එතකොට අපි දන්නවා ඊට සමාන, ඒ කියන්නේ මේ අරයට සමාන
තව දුරක් මම මෙතන ඉඳන් මෙතනට මාක් කරොත් එහෙම මේ කෝණය වෙන්නේ රේඩියන් 1යි. මේ හරියට සමාන තව දුරක් මම කේන්ද්‍රයම දාපන් චාපදිකක් ආපාදනය කරොත් මේ කෝණය වෙන්නේ රේඩියන් 1යි. ඊට පස්සේ මම මේ අරයට සමාන අර එකමනේ අරයට සමාන තව දුරක් මෙතන ඉඳන් මෙතනට මාක් කරොත් එහෙම මේක කේන්ද්‍රය ආපාදනය කරන්නේත් රේඩියන් 1යි. ඔන්නෝම වෙනවා. එනවා දැන් මට පේනවා බලන්න අරේ ආර්විත චාපදිකක් මගේ කේන්ද්‍රය ආපාදනය කරන්නේ රේඩියන් 1යි. චාපදික කෝණය චාපදික R වෙද්දි කේන්ද්‍රය ආපාදනය කරන්නේ රේඩියන් 1යි. මම චාපදික 2යි R වෙද්දි 2යි R වෙද්දි මෙතන ඉඳලා මෙතනට චාපදික 2යි R වෙද්දි ඒ චාපය වයින් කේන්ද්‍රය ආපාදනය කරනවා රේඩියන් 2ක්. මේ චාපදික 2යි R වෙද්දි කේන්ද්‍රය ආපාදනය කරන කෝණය රේඩියන් 2යි. හරිද? ඊට පස්සේ අන්න බලන්න චාපදික 3යි R වෙද්දි. ඒ කියන්නේ මෙතන ඉඳලා R ඔන්න 2යි R ඔන්න 3යි R වෙද්දි චාපදික 3යි R වෙද්දි. චාපදික 3යි R වෙද්දි ඒක මගින් කේන්ද්‍රය ආපාදනය කරනවා රේඛයි 2යි 3යි රේඩියන් 3. පැහැදිලිද? චාපදික R වෙද්දි යා මගින් කේන්ද්‍රය ආපාදනය කරන්නේ 1යි රේඩියන්. චාපදික 2යි R වෙද්දි යා මගින් කේන්ද්‍රය ආපාදනය කරන්නේ 2යි රේඩියන්. චාපදික 3යි R වෙද්දි යා මගින් කේන්ද්‍රය ආපාදනය කරන්නේ රේඩියන් 3යි. හරිද? එතකොට දැන් බලන්න ඒ අනුව මට චාපදික සහ කෝණය අතර මට පේනවා අනුලෝම සම්බන්ධතාවයක්. අනුලෝම සම්බන්ධතාවයක්. ඒ කියන්නේ චාපදික S නම් S අනුලෝම සමානුපාතික වෙනවා. හරිද? රේඩියන් කෝණයට. චාපදික R වෙද්දි 1යි R. චාපදික 2යි R වෙද්දි 2යි. චාපදික 3යි R වෙද්දි 3යි. θ වලින් ප්‍රකාශිත ඒ කියන්නේ රේඩියන් වලින් ප්‍රකාශිත කෝණයට අනුලෝම සමානුපාතික වෙනවා පේනවා. හරිද? දැන් බලන්න මේක චාපදික දැන් අපි හිතුවොත් S කියන්නේ එතකොට සමානුපාතික ලකුණු ඉවත් කරන්න අපි නියතයක් දාමු. ඒ නියතය අජීව ගන්න පුළුවන් නේද? S බෙදීම θ රේඩියන් වලින්. ඒ කියන්නේ S θ රේඩියන් වලින් බෙදුවොත් ඔතන එනවා සමානුපාතිකත්වයේ ලකුණ. හරි දැන් බලන්න මේක මේකෙන් බෙදුවොත් S θ රේඩියන් වලින් බලන්න චාපදික මේ අවස්ථාවේදී R බෙදනවා රේඩියන් 1. ඊළඟ මේ උත්තරේ R. මෙතන 2යි R තමයි චාපදික බෙදනවා කෝණය රේඩියන් 2කින්. ඒ ඉන්නේ R. ඊළඟ තුන්වෙනි අවස්ථාවේ චාපදික 3යි R බෙදනවා කෝණය රේඩියන් 3යි. ඒ අනුව R. එහෙනම් මට පේනවා සමානුපාතිකත්වයේ ලකුණ මෙන්න කේයගේ R ට සමානයි කියලා. ඒ අනුව අර සමීකරණයක් ගොඩ ගන්න පුළුවන් S සමානයි K වීමට R දාලා R θ රේඩියන් කියලා. නොම සමීකරණයක් ගොඩ ගන්න පුළුවන් චාපදික සහ රේඩියන් වලින් ප්‍රකාශිත නැත්නම් රේඩියන් වලින් ප්‍රකාශිත කෝණය අතර. නොම සම්බන්ධතාවයක් මට ගොඩ ගන්න පුළුවන්. ඒ අනුව මට පේනවා චාපදික සමානයි S කියන්නේ චාපදික සමානයි වෘත්තයේ හරය R වරක් θ රේඩියන් එක කියන්නේ වෙන මෙහෙම එකක්. අපි යම්කිසි චාපදිකක් සැලකුවොත් එයාමයින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය අර R වෙච්ච වෘත්තයක යම්කිසි චාපදිකක් සැලකුවොත් එයාමයින් කේන්ද්‍රය ආපාදනය කෝණය θ රේඩියන් නම් ඔය S R සහ θ අතර සම්බන්ධය මෙන්න මේකෙන් අපිට හම්බ වෙනවා. මෙන්න මේකෙන් අපිට හම්බ වෙනවා S R සහ θ අතර සම්බන්ධය. හරි.
ඔක දාගන්න. S කියන්නේ ඒතර ඡාප දිග, R කියන්නේ වෘත්තයාරය, θ කියන්නේ රේඩියන් වලින් ප්‍රකාශිත කෝණය. හරි. ඊට පස්සේ බලමු රේඩියන් සහ අංශක අතර සම්බන්ධය. රේඩියන් සහ අංශක අතර සම්බන්ධය. රේඩියන් සහ අංශක අතර සම්බන්ධය. රේඩියන් හා අංශක අතර සම්බන්ධය. අපි දන්නවා වෘත්තයක මුළු ඡාප දිග කියන්නේ වෘත්තයක මුළු ඡාප දිග කියන්නේ 2πr. අපි දන්නවා පොඩි කාලේ ඉඳන් අර r වෙච්ච වෘත්තයක් ගත්තොත් අර r වෙච්ච වෘත්තයක් මෙතන ඉඳලා මේ හරිය මෙතන ඉඳලා මෙන්න මේ මුළු දිගමට හම්බ වෙනවා 2πr. හරිද? ඒ වෙලාවේ කේන්ද්‍රය ආපතනය කරන කර්ණය මම හිතුවොත් රේඩියන් වලින් θ කියලා. හරිද? අංශක නම් අපි දන්නවා 360යි. රේඩියන් වලින් θ කියලා හිතුවොත් මම s සමානයි r θ මේකට දැම්මොත් එතකොට s කියන්නේ මතක තියාගන්න මේකේ පාවිච්චි කරන්න ඕනේ මේ කෝණයට රේඩියන් අංශක නෙමෙයි. හරි? s සමානයි r θ දාසකදී s 2πr දාද්දී θ ඉන්නේ රේඩියන් වලින්. අංශක වලින් නෙමෙයි. මේ සමීකරණ දාද්දී θ දාන්න ඕනේ රේඩියන් වලින්. අංශක වලින් දැම්මොත් වැරදි. හරි. s කියන්නේ ඒකට 2πr සමානයි r කියන්නේ r θ රේඩියන්. එහෙනම් මට මෙන්න මේ කෝණේනවා මේ කෝණය අගේනවා 2π කියලා. ඒ අනුව අපි දන්නවා රේඩියන් θ කියන්නේ ඒ කියන්නේ මුළු වෘත්තයකට අදාළ මුළු කෝණය. නැත්නම් අංශක 360 කියන්නේ රේඩියන් වලින් නම් 2π කියලා. ඒ අනුව අපිට කියන්න පුළුවන් එහෙනම් අංශක 360ක් කියන්නේ රේඩියන් නම් 2π කියලා. අංශක 360ක් කියන්නේ රේඩියන් නම් 2π. මොකද මේ මුළු ඡාප දිගමගින් කේන්ද්‍රය ආපතනය ගන්න මේ කෝණය. ඒ කෝණය මම s සමාන r θ ට ආදේශ කරොත් θ ඉන්නම රේඩියන් වලින්. s කියන්නේ අපි දන්නවා මේ මුළු දිග 2πr r ආදේශ කරොත් θ ඉන්නම රේඩියන් වලින්. ඒක θ වල අගේ ඉන්නේ රේඩියන් 2π. ඒ වල අගේ ඉන්නේ රේඩියන් 2π. ඒ අනුව මම දන්නවා θ රේඩියන් 2π කියන්නේ අංශක නම් මුළු වෘත්තයේ කෝණය අංශක 360යි. ඒක මතක තියාගන්න. අංශක 360ක් කියන්නේ රේඩියන් නම් 2π වෙනවා. හරි. ඊට පස්සේ දැන් බලන්න එහෙනම් රේඩියන් එකක් කියන්නේ රේඩියන් 2π කියන්නේ අංශක නම් 360යි. එහෙනම් රේඩියන් එකක් කියන්නේ මොන දෙවත්තම 2π කින් බෙදනවා. මේක දෙන්නේ 1යිනේ. රේඩියන් මේක අංශක. දෙවත්තම 2π කින් බෙදනවා. π කියන්නේ 3.14යි. ඒ කියන්නේ රේඩියන් එකක් කියන්නේ අංශක වලින් නම් 360 බෙදීම 2 වැඩි කිරීම 3.14. ඒ කියන්නේ 360 බෙදීම අංශක 6.2යි. එනවා රේඩියන් එකක් කියන්නේ අංශක වලින් නම් 360 බෙදීම 6.2යි. 360 6.2යෙන් බෙදුවම කීයද දෙන්නේ? ඒ කියන්නේ 3600 බෙදීම අපි මේක 100ෙන් වැඩි කරමු උඩයි යටයි. උඩයි යටයි දෙකම 100ෙන් වැඩි කරමු. මට එනවා 36000 බෙදීම 36000 බෙදීම 628. 628ට 5යි 8 40යි 5 8 40යි 40යි
5 දෙක 14යි 14යි ඉතුරු 1යි අර පරිය 31යි. මෙතන යනකොට 460ක්. හරි 4600ට 7ක් විතර 42යි. 8 වරක් කර 56 5ක් ඉතුරු 4 දෙක 14යි 5යි 19යි 1යි 7 වරක් අය 42යි 43යි. 4396යි. මෙතන ඉතුරුයි 204ක්. 2040ට 3ක් විතර තියෙන්නේ. 8 වරක් 324යි 2යි 3 දෙක 6යි 2යි 8යි 6 වරක් 3 18යි. එනවා මට එනවා රේඩියන් එකක් කියන්නේ අංශක දල වශයෙන් 57.3ක්. රේඩියන් එකක් කියන්නේ අංශක 57.3ක්. ඒ වුණාට මීට වඩා ලේසි මට මෙන්න මේක මතක තියාගත්තා. අංශක 360ක් කියන්නේ රේඩියන් නම් 2.5. අංශක 360ක් කියන්නේ රේඩියන් නම් 2.5 කියලා මතක තියාගත්තා නම් හරි. හරි අපි උත්තරය යදා කතා කරේ හරි අංශක 360ක් කියන්නේ රේඩියන් 2.5. අපි පන්තියේ උත්තරය කතා කරේ මේක බලලා මේ අත්දැකීම් ටික අරගෙන නෝට් එක හදාගෙන මේක ටික ලියාගෙන නෝට් එක හදාගෙන ඔයයන්ට පන්තියේ තුන්වෙනි දවසේ සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ සහ ඒගොල්ලෝ එකම මට්ටමේ ඉන්නේ. ඒ නිසා මේක බලලා ඊළඟ පන්තියට සිකුරාදා උදේ 9ට සහභාගී වෙන්න. හරි. එහෙනම් අදට මම ක්ලාස් ඉවර කරනවා. අපි සිකුරාදා හමුවෙමු. හැමෝටම සුබ දවසක්.